ඔන්න ඉතින් guys අදත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් අද මේ වීඩියෝ එකේ මම කතා කරන්නේ කොහොමද WhatsApp photo application එක පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් මේ app එක හරහා ඕනම කෙනෙක්ට auto reply යවන්න. ඒ කියන්නේ ඔයා කිසිම message එකක් type කර කර යවන්න ඕනේ නෑ. ඔයාට පුළුවන් මේ app එක හරහා ඔටෝම message එක යට යවන්න. මේ තියෙන එන්නේ application එක. ඔයාලට පුළුවන් WhatsApp photo කියලා Google Play Store app එකේ search කරන්න. ඊට පස්සේ මේ app එක download කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි open වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේකේ notification මොකක් හරි આવොත් ඒක allow කියන එක click කරලා ඒ settings on කරගන්න. දැන් මම settings හැම එකක්ම හදාගෙන තියෙන්නේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන පේන ඇති auto reply on කියලා එකක් තියෙනවා. අන්න ඒකේ ඉස්සරහින් තියෙන tick එක on කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන menu කියලා එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. එන්නේ menu කියන බටන් එක click කරාට පස්සේ මේ වගේ ගොඩක් settings අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන දෙවෙනියට තියෙනවා custom reply කියලා. අන්න ඒක click කරන්න. හරි guys ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන ධන ලකුණ click කරන්න. මේ විදිහට ධන ලකුණ click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් එනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා option දෙකක්. මෙන්න මෙතන පළවෙනිට තියෙන එකේ කරන්න තියෙන්නේ ඔයාලට type කරගන්න ඕනේ වෙන කෙනෙක් ඔයාලට වෙන message එකක්. ඒ කියන්නේ දැන් මම උදාහරණයකට කියන්නම් ඔයාලට කවුරුහරි hi කියලා දැම්මා කියලා. එතකොට එයා hi කියලා දැම්මා මෙතෙන්ට. ඊට පස්සේ මේ reply message කියලා එකත් බලා ගන්න පුළුවන් ඔයාලට. එන්නේ reply message කියන එකට එයා hi කියලා දැම්මොත් එහෙම අපි යවන්න ඕනේ මොකක්ද කියලා මේ reply message කියන එකට type කරගන්න ඕනේ. දැන් මම දෙකටම මුලින්ම hi කියලා දැම්මා අර පළවෙනි එකට. ඊට පස්සේ මේ දෙවෙනි එකට hi guys වගේ වචනයක් දාන්න. ඒ විදිහට වචනයක් දාලා ඔයාලට කරගන්න තියෙන්නේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන් guys මෙන්න මෙතන හරි ලකුණක් තියෙනවා. අන්න ඒ හරි ලකුණ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ආ දාව මැසේජ් එක මෙන්න මේ විදිහට ඇඩ් වෙනවා. හරි ඊට පස්සේ ආට මුකුත් කරන්න නැහැ. ඒ hi කියලා කවුරුහරි මැසේජ් එකක් දැම්මොත් ඔටෝම අර hi guys කියන මැසේජ් එක යනවා. හරි guys ඊට පස්සේ ආර පේන ඇති මෙන්න මෙතන තියෙනවා menu reply කියලා. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ create menu කියන ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ආර පේන ඇති මෙතන උදාහරණයක් විදිහට අපිට message එකක් පෙන්නලා තියෙනවා. ඉතින් මෙතන මේ type message කියන එකේ ඔයා type කරගන්න ඕනේ මොකක් හරි ප්‍රශ්නයක්. ඒ විදිහට මොකක් හරි ප්‍රශ්නයක් type කරලා අර at list කියලා එකක් තියෙනවාට බලා ගන්න පුළුවන් දෙවෙනියට. ඒ කියන්නේ දණු ලකුණක් එක්ක මෙන්න මෙතන යටින් තියෙනවා. අන්න ඒකට අර මුලින්ම දීලා තියෙනා වගේ ඔයාලට උත්තර තුනක් මෙතනින් type කරගන්න පුළුවන්. ඊට පස්සේ කවුරු හරි ඒකට ප්‍රශ්නේ ඒ කියන්නේ උත්තරේ අංක 1ද 2ද කියලා දැම්මොත් එහෙම ඒකේ විදිහට ඉදිරියට යනවා. දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන මේ at list කෙනේ ක්ලික් කරලා පස්සේ ඕන තරම් අපිට මෙතන උත්තර දාන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට හදනවා නම් හදලා මෙතන මේ හරි ලකුණ ක්ලික් කරලා පස්සේ ඒ විදිහට හදලා දාගන්න පුළුවන්. මම එහෙම එකක් හදලා තියෙනවා. ඒ හින්දා මම දැන් හදන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති AI reply කියලා එකකුත් තියෙනවා. ඔයාලට මේකෙත් මොකක් හරි වැඩක් කරගන්න පුළුවන්. මේකේ ඔප්ෂන් ඕන තරම් තියෙනවා. ඊළඟට මම කියලා දෙන්නම් මෙතන මේ test reply කියලා එකක් තියෙනවාට පේනවා ඇති. මෙතන කරන්න තියෙන්නේ අපි දැන් අර හදාගත්ත ඒවා ටෙස්ට් කරලා බලන්න පුළුවන් හරියට වැඩ කරනවද කියලා. මම දැන් ඒක කරලා පෙන්නන්න. දැන් මේ custom reply කියන එක හදලා තියෙනවනේ ගොඩක් දේවල්. ඒ හදලා තියෙනවා හරියටම හරියනවද කියලා අපිට ටෙස්ට් කරලා බලන්න පුළුවන් මේ test reply කියන එකේ. මම දැන් කරලා පෙන්නන්න. අපි මුලින්ම හැදුවා මතක ඇති hi කියලා message එකක්. දැන් මම මේකට මේ විදිහට hi කියලා දානවා. හරි hi කියලා දැම්මට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට hi guys කියලා message එක ආවා. ඒක ඉතින් තියෙන අපිට ටෙස්ට් කරගන්න විතරයි. හැමෝටම එහෙම දැන් කවුරුහරි මට message එකක් දැම්මොත් එහෙම ওই message එක යනවා. ඒ විදිහට ඔයාලට පුළුවන් ඕන විදිහට ඕන message එකක් හදාගන්න. හරි ඉතින් ඔයාලට පේන්නේ නැති මම දාපු මැසේජ්. හරි දැන් මේ ටික තමයි මම කියලා දෙන්න අද වීඩියෝ එකෙන් හේතුවේ. හොඳයි ඉතින් අදටම වීඩියෝ ඉවරයි. හොඳයි ඉතින් මගේ YouTube channel එක subscribe කරගත්තා නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඉස්සරහින් තියෙන bell notification එක on කරත් ඔයාලට මම වීඩියෝ එකක් දැම්මත් අනිවාර්යයෙන්ම notification එකක් කරා බලා ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.